හැමදිනාවම ලොලිපොප් සෝන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට අරගෙන එන්නේ ආරෝපී කියන 2026 මෑත කාලයේදී රිලීස් වෙලා තියෙන මලයාලම් මූවි එකක් ගැන. හොරර් සුපර් නැචරල් ත්‍රිලර් කියන කැටගරි එකට තමයි මේ මූවි එක අයිති වෙන්නේ. මේ කතාවට IMDb අගය 10න් 5.4ක් හිමි කරගෙන තියෙනවා. ප්‍රතිමාවක් ඇතුලේ භයානක ආත්මයක් හිර වෙලා ඉඳලා පලිගන්න වසර ගාණක් බලාගෙන ඉන්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අන්න ඒ විදිහට බය හිතන කොඳුයට පේලියම සීතල වෙලා යන ෆිල්ම් එකක් තමයි අද අරගෙන එන්නේ. මේ කතාවට වසර ගානකට කලින් කෝපයෙන් හිටපු යක්ෂණියක් තමයි පිළිමයක් ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඇයව මිනිසුන්ම තමයි මේ පිළිමේ ඇතුලේ හිර කරලා දාලා තියෙන්නේ. ඒ පුංචි අත්වැරැත්තකින් මේ යක්ෂණිය ආපහු නිදහස් වෙලා එනවා. අර යක්ෂණියගේ තරහව නම් කාටවත් නවත්තන්න බැරි වෙනවා. ඉතින් අපි බලමු කතාවේ මොන වගේ දේවල් වෙයිද කියලා. අවසාන තප්පරේ වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා හැම දිනාටම ආරාධනා කරනවා. තවමත් ලොලිපොප් සෝන් channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර subscribe කරන්න. එහෙනම් අද අපි movie review එකට යමු. කතාව පටන් ගන්නේ අදාහගන්න බැරි තරම් ලස්සනක් තියෙන පත්මිනී කියන කාන්තාවක් එක්ක. ඇයගේ ලස්සන කොච්චරද කියනවා නම් ඇයගේ රූපයට වශී වුණ කාමාතර මිනිස්සු රට වටින් එන්න පටන් ගන්නවා. ඇයගේ හදවත දිනා ගන්න දහස් ගාණක් මිනිස්සු ආවත් ඒ උත්සාහයෙන් නම් කිසිම මිනිහෙක්ට වැඩක් උනේ නැහැ. පත්මිනීගේ ඥාති සහෝදරයා වුණ රාගව් පවා ඇයව විවාහ කරගන්න පුදුම කැමැත්තකින් හිටියේ. මොකද ඒ වෙද්දී ඔහු ඇයට ආදරේ කරන්න අරගෙන තිබුණා. ඒත් ඒකෙන් වැඩක් උනේ නැහැ. පත්මිනීගේ හදවතේ දැනටමත් සූර්යා කියලා සරල මිනිස්සෙක් හිටියා. ඇත්තටම සූර්යා පිරිසිදු හදවතක් තියෙන කෙනෙක්. ඔහු වැඩි කාලයක් ගත කරන්නේ පන්සල්වල. මේ පුරුද්ද හින්දා පත්මිනිය උට ආදරය කරන්න පෙළඹිලා තියෙනවා. ඒත් දැන් පත්මිනීගේ ඥාති සහෝදරයා වුණ රාගව්ට නම් පත්මිනිය එයාට ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක්ට ආදරය කරන එක ඔහුට දරා ගන්න බැරි වුණා. ඒ නිසා පුරහඳ පායපු 15වක පෝය දවසක රෑ පත්මිනී සූර්යා එනකම් බලාගෙන ඉන්නකොට රාගව් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඇයට පහර දෙන්න ගන්නවා. ඔයා කොහොමද මාව ප්‍රතික්ෂේප කරන්නේ? ඔයාට මගේ වෙන්න බැරි නම් වෙන කිසිම කෙනෙක්ට වෙන්න බෑ. මේ හේතුව නිසාම රාගව් පත්මිනීව මරලා දාන්න ගන්නවා. රාගව් හිතුවේ හැමදේම ඉවරයි කියලා. හැබැයි මේ දේ කාටවත් හිතා ගන්න බැරි විවසන එක ආරම්භයක් වෙනවා. පත්මිනීගේ මරණයෙන් පස්සේ ඇය යක්ෂණියක් බවට පත් වෙනවා. ඇය පලිගන්න අපහු වෙනවා. වගේම ඇය දකින හැම මිනිසෙක්ව මරලා දාන්න අදිෂ්ඨාන කර ගන්නවා. ඒ ප්‍රතිඵලයේ විදියට ගම්වැසියන් ගමෙන් පැනලා යන්න ගන්නවා. ඒත් පත්මිනීගේ තරහව නැති වෙලා යන්නේ නැහැ. ඒත් සූර්යා ඇයව සංසුන් කරන්න ඇයව පිළිමයක් ඇතුලේ හිර කරලා ඇයගේ බලතල සියල්ල මුත්තක් ඇතුළට දාලා ලොක් කරනවා. මේකේ තේරුම මේ මුත්ත පත්මිනීගේ ඇඟිල්ලේ තියනකම් ඇයව පාලනය කරන්න පුළුවන්. ඇයට තමන්ගේ බලතල ඕන විදිහකට පාලනය කරන්න බැරි වෙනවා. මේ දේ කළාට පස්සේ සූර්යා පත්මිනීගේ ප්‍රතිමාව ලෝකයෙන් ගන්න ගමින් පිට වෙලා යනවා. නැත්තම් පත්මිනී නිදහස් වුණොත් ලොකු කරදරයක් ඇති වෙනවා කියලා සූර්යා දන්න නිසා. ඔන්න කතාව අරගෙන එන්නේ පත්මිනී මැරිලා අවුරුදු 100ක් ගත වුණ කාලයට. පොඩි පිරිමි ළමයෙක් ඔහුගේ අම්මගෙන් අහනවා අම්මේ මේ පත්මිනී කවුද? මේක අහලා අම්මා පුදුම වෙලා පුතේ පත්මිනී ගැන අහන්නේයි අහනවා. ඒ වෙලාවේ කාලගුණේ පවා වෙනස් වෙන්න පටන් අරගෙන අකුණුත් ගහන්න ගන්නවා. පිරිමි ළමයා හොඳටම බය වෙලා අම්මව බදා ගන්නවා. ඒත් ඔහු එක පාරටම ආවේශ වෙලා වගේ හැසිරෙනවා. අපි බලමු මොකක්ද මේ ළමයාට උනේ කියලා. ඊට කලින් නිරාජ් කියන මිනිහයාගේ පැත්තට කතාව අරගෙන යමු. මේ නිරාජ් හීනෙන් බය වෙලා ඇහැරිලා කලබල වෙනවා. ඒ බයත් එක්ක මෙයා අනිත් සගයින්ව හම්බ වෙන්න යනවා. නිරාජ් කියන්නේ ඔෆිස් එකක ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. ඒ නිසා එයාට පිරිස එක්ක ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරන්න තියෙනවා. ඔහු තමන්ගේ සගයින් ළඟට ආවහම ඔහුගේ ඇස් සාක්ෂි කියලා ගැහණු ළමයෙක්ගේ පැත්තට තමයි වැඩිපුරම යන්නේ. ඇයත් ටීම් එකේම සමාජිකාවක් වෙනවා. ඒත් නිරාජ්ට සාක්ෂි ගැන ආදරයක් ඇති වෙලා වගේ පේන්නේ. සාක්ෂිටත් මෙයා කැමති. ඉතින් දෙන්න එකිනෙකාට කැමති කියලා තේරුණ අනිත් අය දෙන්නට එකට කාලය ගත කරන්න දීලා එතනින් යනවා. නිරාජ් හා සාක්ෂි ගොඩක් සතුටින් එකට කාලය ගෙවන්න පටන් ගන්නවා. ඒ වගේම නිරාජ් වැඩ කරන ප්‍රොජෙක්ට් එක කම්පැනි එකට ගොඩක් වැදගත් වුණා. ඒ නිසා බොස් නිරාජ්ට ඒ ප්‍රොජෙක්ට් එක හරියට හසුරවන්න කියලා නැවත උපදෙස් දෙනවා. ඒ වගේම කිසිම වැරැද්දක් කරන්න එපා නැත්තම් පාඩුවක් වෙන්න කියලා මතක් කරනවා. නිරාජ් කියන්නේ කලබල වෙන්න එපා. හැමදේම හොඳින් වෙයි කියලා බොස්ට සහතික කරනවා. පිටතින් බලද්දි නම් නිරාජ් සාමාන්‍ය කෙනෙක් වගේ පෙනුනත් ඇතුළතින් ටිකක් ඔහු අමුතු කෙනෙක් වගේ. නිරාජ්ට කවුරු හරි කතා කරනවා වගේ ළඟ ඉන්නවා වගේ නිතරම දැනෙලා තියෙනවා.
මේ නිසා ඔහු නිතරම බය වෙලා හිටියේ. ඒ එක්කම ඔහුගේ හැසිරීමත් ක්‍රමයෙන් වෙනස් වෙලා වැඩිපුර බොන්නත් සිගරට් පාවිච්චි කරන්නත් පටන් ගන්නවා. සාක්ෂි මේ හැමදේම දකිනවා. ඇය අවුල් වෙනවත් එක්ක නිරාජ්ට මොනවා වෙලාද කියලා හිතා ගන්නත් බැරුව. ඒත් නිරාජ් නිතරම ඇයට කියන්නේ හැමදේම හොඳින් කියලා. දවසක් බර්ත්ඩේ පාටි එකකදී නිරාජ් හොඳටම බීලා වෙන ගැහණු ළමයෙක්ව ඇදගෙන ගිහින් ඇයට ළඟ වෙන්න උත්සාහ කරනවා. ඒත් සාක්ෂි මෙතනට ඇවිත් නිරාජ්ව එතනින් අරගෙන යන්න ගන්නවා. ඇය අහනවා මේ දවස්වල ඔයාට මොකද වෙලා තියෙන්නේ? ඇයි ඔයා මේ විදියට හැසිරෙන්නේ? හැමදේම හොඳින් වෙනව නේද කියලා. ඒත් නිරාජ් සුපුරුදු විදියට උත්තර දෙනවා හැමදේම හොඳින් කියලා. ඒත් ඉතින් සාක්ෂිට නම් තේරුණ දේ තමයි කිසිම දෙයක් හොඳින් වෙන්නේ නැහැ කියන දේ. නිරාජ් ආපහු ගෙදරට ආවහම පුතා ඔයා කොහෙද? ඔයා හොඳින්ද කියලා හඬක් ඇහෙන්න පටන් ගන්නවා. මේ දේ දරුවෙක්ට අම්මා කෙනෙක් කියන වචන ටිකක් වෙනවා. ඔයාලට පත්මිනී ගැන අහපු ළමයා මතක ඇති. ඉතින් මේ පිරිමි ළමයා තමයි නිරාජ් කියන්නේ. මෙයාට පුංචි කාලේ ඉඳලා මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ඌට කවදාවත් තනිකමක් කියන දේ දැනිලා නැහැ. ඌට නිතරම දැනෙන්නේ කවුරු හරි ළඟ ඉන්නවා වගේ. මේ නිසා රැට හරියට නිින්ද යන්නේවත් නැහැ. ඊළඟට නිරාජ් ප්‍රොජෙක්ට් එකේ ප්‍රසන්ටේෂන් එක කරන දවසේ එනවා. ගනුදෙනුව තහවුරු කරන්න ප්‍රොජෙක්ට් එක ගැන විස්තර වගේක් සේවා දායකයාට නිරාජ්ට ඉදිරිපත් කරන්න වෙනවා. ඊට පස්සේ බොස් ආපහු නිරාජ්ට අනුතුරු අඟවනවා හොඳට කරන්න අපිට මේ ඩීල් එක නැති කරගන්න නම් බෑ. නිරාජ් කිසිම දෙයක් වෙන්නේ නැහැ. එයා හැමදේම ගානට බලා ගන්නම් කියනවා. ඊට පස්සේ නිරාජ් ප්‍රසන්ටේෂන් එක කරන්න පටන් අරගෙන හොඳින් වැඩේ සිද්ධ වෙනවා. එක පාරටම කවුරු හරි එයාට කතා කරනවා වගේ තැනින්න අරගෙන ලොකු ඔළුවේ කැක්කුමක් එනවා. ඒ නිසා මෙයාට ප්‍රසන්ටේෂන් එක සම්පූර්ණ කරගන්න බැරි වෙලා අතරමඟදි දාලා යනවා. මේ තත්වයක් එක්ක සාක්ෂි ප්‍රසන්ටේෂන් එක දිගටම කරගෙන ගිහින් අන්තිමටම ඇයට මැනේජ් කරගන්න පුළුවන් වුණ හින්දා ගනුදෙනුව ගන්න පුළුවන් වෙනවා. සාක්ෂිව හැමෝම ඉහලින් අගය කරද්දී මේක දකින නිරාජ් හිතන්නේ සාක්ෂි එයාගේ තැන ගන්න හදනවා කියලා. ඒත් සාක්ෂි එහෙම කිසිම දෙයක් හිතුවේ නැහැ. ඇයට කම්පැනි එකේ කීර්ති නාමය බේරගන්න ඕනේ උනේ. ඊළඟට පෙන්නන්නේ හොරු දෙන්නෙක් හොරකම් කරන්න ගමකට එනවා. ගමේ පරණ ගෙදරක මිල කරන්න බැරි පිළිමයක් තියෙනවා කියලා ආරංචි වෙලා තමයි මේ හොරු දෙන්න එන්නේ. මෙයාලට ඒක විකුණ ගත්තොත් පෝසත් වෙන්න පුළුවන් කියලා හිතුවේ. ඉතින් මේ දෙන්නට ලැබුණු ආරංචිය අනුව ගන්න ඇවිත් තියෙන ප්‍රතිමාව පත්මිනීව ඇතුල් කරලා තියෙන එක වෙනවා. හැබැයි මේ හොරුන් දෙන්න මේ පිළිමේ සූර්යාගේ පරණ ගෙදර පිම්මහලේ තියලා තියෙන්නේ කියලා දන්නේ නැහැ. හොරු දෙන්න ගෙදරට ආවහම මේ ශාපලත් පිළිමේ ගැන මෙයාලා අහලා තිබුණත් එයාලා විශ්වාස කළේ නැහැ. මේ වගේ දේවල් තියෙනවා කියන දේ. මෙයාලට තිබුණ කෑදරකම නිසා රෑ අඳුරෙම ගේ ඇතුළට ඇතුල් වෙලා පිළිමේ හොයන්න පටන් ගන්නවා. ඒත් දෙන්නට වැඩි මහන්සියක් වෙන්න ඕනේ උනේ නැහැ. ප්‍රතිමාව පෙට්ටියක් ඇතුලේ තිබිලා හම්බ වෙනවා. එදා සූර්යා පත්මිනීට එන්න බැරි වෙන්න ආරක්ෂාවක් පිළිමේ වටේට කරලා තිබුණේ. ඒත් මේ හොරු දෙන්න කරන්නේ අර ආරක්ෂාවට දාලා තිබුණු හැම දෙයක්ම අයින් කරලා දාන්න ගන්න එක. දෙන්න ගොඩක් සතුටු වෙනවා පිළිමේ දැකලා සල්ලි ගොඩක් හොයාගන්න ලැබේ කියලා හිතලා. ඊට පස්සේ මෙයාලගේ ඇස් යන්නේ ගෙදර පිටත තියෙන පොකුණක් පැත්තට. එතන ගම්මුන්ගෙන් බේරිලා ඇවිත් ආදරය කරන කපල් එකක් ඉන්නවා දකින්නවා. ඒත් මේ ගැහණු ළමයා එක පාරටම ආවේශ වෙන්න ගත්තාම ඒ පත්මිනී කියලා හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කෙල්ල තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ්ව අමානුෂික විදියට මරලා දානවර හුරු දෙන්න දැකලා බය වෙනවා. මේ දෙන්න ඉක්මනටම පැනලා යන්න හදනකොට මෝඩයෝ දෙන්න පිළිමේ වතුරට දාලා වැරැද්දක් කරනවා. ඉතින් බය වුණ පාරට ගම්මුන්ගේ අවධානය මෙයාලා දෙන්නට වැටෙන්න කලින් ඉක්මනටම පැනලා යන්න ගන්නවා. මෙයාලා ගියාට පස්සේ පොකුණ ඇතුලෙන් ලස්සන කාන්තාවක් මතුවෙන්න ගන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පත්මිනී. ඇය පිළිමයෙන් නිදහස් වෙලා ඉන්නේ. ඒ අතර නිරාජ් ගෙදර ඉන්නකොට අපහසුතාවයක් දැනිලා අමුත්තක් දැනෙන්න පටන් ගන්නවා. ඔහුට වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න නම් බැරි වෙනවා. ඊළඟ දවසේ අර හොරෙක් අර පිළිමේ හොරකම් කරන්න ආපහු පොකුණ ළඟට එනවා. ඒත් මිනිස්සෙගේ මලසිරුරක් එතන තියෙනවා දකින්නවා. ගම්වැසියන් පොලිසියට මේ ගැන කියලා නිසා පොලිසිය ඇවිත් ඉඳ හොරාට පිළිමේ හොරකම් කරන්න නම් හම්බ වෙන්නේ නැහැ. පොලිසිය මලසිරුර පරීක්ෂා කරලා පශ්චාත් මරණ පරීක්ෂණයකට යවනවා. මලසිරුරු මුලින්ම දැක්කේ හොරු හින්දා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. මෙයාලා කියන්නේ ගැහණු ළමයෙක්ගේ මිනිස්සයව මරලා දැම්මේ කියන දේ. පොලිසිය මේ සාක්ෂි සටහන් කර ගන්නවා. හොරු දෙන්න අපහු පිළිමේ හොයන වැඩේට බහිනවා. ඉතින් පොලිසිය මේ පොකුණ පරීක්ෂා කරන්න දැන් එනවා කියලා දන්න හින්දා අර පිළිමේ පොලිසියට අහු වුණොත් අරගෙන යයි කියලා බය වෙනවා. ඒත් මේ දෙන්නට කිසිම විදිහකින් පිළිමේ හොයාගන්න නම් බැරි වෙනවා. එක හොරෙක් බය වෙලා කියන්නේ
මෙතන ඉන්න එක නම් හොඳ නැහැ. අපිව පොලිසිය සැකකරොත් කරදර වෙන්න වෙයි. දැනට අපි යමු කියලා. ඊළඟට පෙන්නනවා නිරාජ්ගේ යාළුවෙක් ඔහුට කතා කරනවා ගමේ කෙනෙක් මරලා ඉක්මනටම එන්න කියලා. මේක අහපු ගමන් නිරාජයාගේ ගමට යන්න තීරණය කරනවා. මේ නිසා ලොක්කගෙන් දවස් කිහිපයක් නිවාඩුවක් අරගන්න හැදුවත් බොස් ඒක ප්‍රතික්ෂේප කරන්නේ වැඩි හින්දා නිරාජේ වැඩේ කරන්න ඕන. ඒ හින්දා නිවාඩු දෙන්න බෑ කියලා. නිරාජින්නේ මේ දවස්වල හොඳ මානසික මට්ටමක නන් නෙමෙයි. ඒ නිසා ඌට තරහ ගිහින් රස්සාවෙන් අයින් වෙනවා. මට වැඩ කරන්න ඕනේ නැහැ. මම අයින් වෙනවා කියලා. මේක ඇහුවාම බොස් සහ සාක්ෂි දෙන්නම අවුල් වෙනවා. නිරාජ්ට මොනවා වෙලාද කියලා හිතා ගන්න බැරුව. නිරාජ් කවුරුත් කියන දේවල් අහන්නේ නැතුව ඔහු ඔෆිස් එකෙන් අයින් වෙලා යනවා. සාක්ෂි නිරාජ් එක්ක කතා කරන්න හැදුවත් ඇයට ඔහු කෑ ගහනවා කටවහ ගන්න කියලා. ඉතින් නිරාජ් බනින්නේ ඔයාට මගේ තැනනේ ගන්න ඕනේ උනේ. දැන් ඔයාට ඒක ලේසියෙන් ගන්න පුළුවන්. ඒකම සාක්ෂි දුකෙන් කඳුළු පුරවගෙන බලාගෙන ඉන්නකොටම ඔහු එතනින් පිට වෙලා යනවා. සාක්ෂි කවදාවත්ම නිරාජ්ගේ තැන ගන්න හිතුවේ නැහැ. නිරාජ් එයාට මේ විදියට සලකයි කියලා කවදාවත්ම ඇයි හිතුවෙත් නැහැ. නිරාජ් කෙලින්ම ගමට එන්නේ. ඒ පත්මිනී ජීවත් වුණ ගම වෙනවා. ඔහුගේ යාළුවා කියන්නේ ඔයා ආපහු ආවේක හොඳයි. මම ඔයාගේ ගෙදර හොඳට පිරිසිදු කරා. දැන් ඔයාට හොඳට ජීවත් වෙන්න පුළුවන්. නිරාජ් ඔහුට ස්තුති කරලා ගේ ඇතුළට බලන්න යනවා. ඒ ගෙදර ෆිල්ම් එකේදී මුල තිබුණු ගෙදරම වෙනවා. අර පුංචි නිරාජ් අම්මත් එක්ක ජීවත් වුණ ගෙදර. එතනදි තමයි හැමදේම පටන් ගන්නෙ. නිරාජ්ට වැඩ කරනකොට හිතුනේ ගමට ආවනම් හැමදේම හොඳින් වෙයි කියලා. නිරාජ් පත්මිනී ගැන පොඩි කාලේ ඉඳලා කුතුහලයෙන් හිටියේ. ඒ නිසා ඇයට මොකක් වුණාද කියලා නිරාජ්ට ඇත්තටම හොයාගන්න ඕනි වෙලා තමයි ඔහු ගමට එන්නේ. එයාට මේ ගෙදර ආවහම පරණ මතකයන් අලුත් වෙන්න ගන්නවා. ඔහු හැමදේම පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඔහුට අම්මා එක්ක එකට කාලේ ගත කරා මතක් වෙන්න ගන්නවා. මේ කාලේදී සාක්ෂිත් නිරාජ්ට කිහිප සැරයක්ම කතා කරන්න හදනවා. ඒත් නිරාජ් එක කෝල් එකක්වත් ආන්සර් කරන්න නම් ගියේ නැහැ. ඊට පස්සේ පොකුණට නාන්න යනවා. මෙයා පොකුණේ නානකොට පත්මිනීගේ ප්‍රතිමාව හම්බ වෙනවා. ඒත් ඔහුට මොකක්ද මේ ප්‍රතිමාව කියලා හිතාගන්න නම් බෑ. හැබැයි ඔහු සැක කරන්න ගන්නේ පත්මිනීව හිර කරලා තිබුණු ප්‍රතිමාවද දන්නේ නැහැ කියලා. මෙයා පත්මිනී ගැන දන්න නිසාම මේ ප්‍රතිමාව ගැනත් හැමදේම දන්නවා. ඔන්න නිරාජ් තනියම ගෙදර ඉන්නකොට භයානක දෙයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඔහු නිතරම වගේ ගේ ඇතුලේ වෙනත් කෙනෙක්ගේ හෙවණැල්ලක් තියෙනවා වගේ දකිනවා. ඒකම මොනවා වෙනවද කියලා හිතා ගන්න බැරි වෙනවා. හෙවණැල්ල පේන්න නොපෙනෙන්න පටන් ගන්නවා වගේම හැමදාම මේ දේ වෙන්න පටන් ගන්නවා. දවසක් නිරාජ් මේ පිළිමේ පූජකයෙක් ළඟට අරගෙන ගිහින් පෙන්නුවාම පණ්ඩිත් මේ පිළිමේ දැකලා බය වෙනවා. ඔයා කොහොමද මේක හොයාගත්තේ? මේක පත්මිනීගේ ප්‍රතිමාව. ඒකට දාලා තිබුණු ආරක්ෂක පලිහේවත් නැහැ. ඒ කියන්නේ ඇයි දැන් නිදහස් වෙලා ඇති. දැන් නම් විපතක් වෙන්න ළඟයි. නිරාජ් මේක අවස්ථාවක් කරගෙන පත්මිනීට උණ දේ ගැන අහන්න ගන්නවා. පූජකයා පත්මිනීගේ ඥාති සහෝදරයා වුණ රාගව් වැයව මරලා දාපු සම්පූර්ණ කතාව කියන්න පටන් ගන්නවා. ඒ උනේ පත්මිනී ඔහුව ප්‍රතික්ෂේප කරපු නිසා. ඉතින් පත්මිනීට කරපු දෙයට ඇය තවත් පරිගැනීමේ චේතනාවෙන් ඉන්නේ කියනවා. ඇය මුලින්ම රාගව මරලා දාලා තියෙන්නේ. ඒත් ඇයගේ තරහව ඉවර වුණේ නැහැ. මේ නිසා තමයි සූර්යයා එයාව අමාරුවෙන් අල්ලගෙන පිළිමයක හිර කළේ. ඒත් ඇය දැන් ආපහු ආව නිසා ඔයා වාසනාවන්ත කෙනා වෙලා තියෙනවා. ඔයාව එයා මරලා නැති හින්දා. මොකද ඔයාට විශේෂ දෙයක් ඇති. ඒකයි ඔයාව මරන්න යන්නේ නැත්තේ. පුර 15වක පෝය දවසට තව දවස් දෙකක් ඇති හින්දා පූජකයා ළඟ සූර්යා පත්මිනීව පාලනය කරන්න හදපු මුද්ද තිබුණ නිසා ඒක ඇය දාගත්තොත් ඇයව පාලනය කරලා ඇයගේ බලතල පාවිච්චි කරන එක නතර කරන්න පුළුවන් කියනවා. ඊට පස්සේ ඇයව ආපහු මුද්‍රා කරන්න පුළුවන්. පත්මිනී බොහෝ දුරට නිරාජ්ව නම්ම ගන්න උත්සාහ කළත් ඒ දේ නම් වෙන්න දෙන්න එපා කියලා නිරාජ්ට අනතුරු අඟ වෙනවා. ඉතින් කොහොම හරි නිරාජ්ට මේ මුත්ත පත්මිනීට දාන්න පුළුවන් වුණොත් ඉතුරු ටික පූජකයා බලා ගන්නම් කියනවා. නිරාජ් ආපහු ගෙදර ආවහම එදා රැය ඔහු දකින්නේ පත්මිනී එයාගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. නිරාජ් පවා පත්මිනීගේ ලස්සනට වශී වෙලා ඇයට ආදරය කරන්න ගන්නවා. ඉතින් පත්මිනී කියන්නේ පෙරාත්මේ සූර්යා නිරාජ් කියලා. ඉතින් පත්මිනීගේ එකම පවුලේ කෙනා ඔහු හින්දා ඇය ඔහුට පහර දෙන්න යන්නේ නැහැ. ඔහු ඇයට සමීප වෙන එක ගැන පත්මිනී සතුටු වෙනවා. ඉතින් මෙච්චර දවසක් නිරාජ්ට දේවල් දැනුනේ සූර්යාගේ රුධිරේම ඔහුගේ සිරුරේ ගලාගෙන ගියේ හින්දා. පත්මිනී නිරාජ්ව පොළඹව ගන්න ටිකක් උත්සාහ කරන්න ගන්නවා. ඔහුත් ඇයගේ රූපයට වශී වෙලා නිසා පත්මිනීට ලං වෙන්න ගන්නවා. ඊට පස්සේ නිරාජ් පත්මිනීගෙන් අහනවා ඔයා ඇවිදින්න යනවද කියලා. පත්මිනී අහන්නේ ඇයි මට බැරිද කියලා. මොකද ඇය අවුරුදු ගාණක් හිර වෙලා ඉඳලා නිසා ඇයට ඔහුත් එක්ක ගිහින් ලෝකේ වටේ විනෝද වෙන්න යන්න ඕනේ වෙනවා. ඉතින් දෙන්න සතුටින් එකට ජීවත් වෙන්න ගන්නවා.
නිරාජ්ට ඉස්සර තිබුණු අමුතු හීන දැන් පත්මිනී නිසා නැති වෙලා තියෙනවා. ඔහු එක්ක ඇඉන්න නිසාම. ඊට පස්සේ නිරාජ් හා පත්මිනී නිරාජ්ගේ යාළුවව හම්බ වෙන්න එනවා. යාළුවා අහන්නේ කවුද මේ කෙල්ල කියන දේ. නිරාජ් පැහැදිලි කරනවා මේ ඉන්නේ මිනිස්සු බය වෙන යක්ෂණියක් වුණ පත්මිනී. බලන්න එයා කොච්චර අහිංසකද කොච්චර හුරතල්ද කියලා. මේක ඇහුවාම නිරාජ්ගේ යාළුවා බය වෙලා නිරාජ්ට පිස්සුද අහනවා. ඉතින් නිරාජ් වහු එක්කගෙන ගිහින් මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා කියනවා. කවදම හරි නිරාජ්ට මැරෙන්න වෙයි කියලා. ඒ අතර පත්මිනීට තරහ ගිහින් මොන විකාර කියවනවද කියලා නිරාජ්ගෙන් අහනවා. ඉතින් පත්මිනී ගැන ඇත්ත කිව්ව එකට ඇයට තරහක් යනවා. මම කැමති නැහැ මං ගැන දැනගන්නවට. නිරාජ් ආයේ ඒ දේ කරන්නේ නැහැ කියලා සමාව ඉල්ලන්න ගන්නවා. ඊට පස්සේ පත්මිනී මෙයාට සමාව දෙනවා. ඒ එක්කම නිරාජ් පූජකයාට කතා කරලා පත්මිනී හරිම හොඳ කෙනෙක්. එයා නරක නැහැ. ඇයි එයාව ආයි හිරේ දාන්න හදන්නේ අහනවා. පූජකයා කියන්නේ ඒක එයා ඔයාට පෙන්නන මායාවක් විතරයි. එයා ඔයාවත් පාලනය කරනවා. පසළොස්වක පෝය දවසට පත්මිනීට මුද්ද දාලා එයාව ගෙනත් දෙන්න. මම එයාව හිර කරලා දාන්නම්. නැත්තම් ඔයාට ගොඩක් ඉක්මනටම මැරෙන්න වෙයි. ඉතින් නිරාජ් තමන්ගේ ජීවිතයට ආදරේ හින්දා පූජකයාගේ වචනයට එකඟ වෙනවා. ඒ අතර සාක්ෂි තාමත් නිරාජ් ගැන හිතන හින්දා දුකෙන් ඉන්නවා. ඇයි බොස්ගෙන් අහන්නේ බොස් ඔයා නිරාජ් ගැන මොනව හරි දන්නවද? එයා එහෙම හැසිරෙන්නේ ඇයි? මට සැකයි මොකක්ම හරි වැරැද්දක් තියෙනවා. ඒ නිසා මට එයාව බලන්න යන්න ඕන. ඔයා මොනව හරි දන්නවා නම් කරුණා කරලා මට ඒ දේ කියන්න. බොස් උත්තර දෙන්නේ මං නිරාජ්ව එච්චර දන්නේ නැහැ. ඒත් නිරාජ්ට අවුරුදු කිහිපයකට කලින් අනතුරක් වුණා. ඒකට එයා ප්‍රතිකාර ගත්තා. ඒ නිසා ඔයා ගිහින්නේ ඩොක්ටර්ව හම්බ වුණොත් සමහර විට මොනව හරි දැනගන්න පුළුවන්. ඉතින් සාක්ෂි අර කිව්ව ඩොක්ටර්ව හම්බ වෙන්න යනවා. ඔන්න පුර 15වක රාත්‍රිය උදා වෙනවා. පත්මිනී නිරාජ් ළඟට ඇවිත් ඔහු එක්ක රොමැන්ටික් වෙන්න උත්සාහ කරනවා. ඒ වෙලාවෙම නිරාජ් ඇයගේ ඇඟිල්ලට මුද්ද දානවා. ඇයි සම්පූර්ණයෙන්ම පුදුම වෙලා නිරාජ් ඔයා මේ මොකක්ද කළේ අහනකොට නිරාජ් බය වෙලා ඇයව පූජකයා ළඟට අරගෙන යනවා. දැන් ඇයගේ ඇඟිල්ලේ මුද්ද ඇති හින්දා කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා. ඇයව සදාටම හිර කරලා දාන්න ඕන පූජාව කරන්න පටන් ගන්නවා. ඒ අතරේදී අර හොරු දෙන්න අපහු පාරක් එනවා පෙන්නනවා. මෙයාලට ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්න අරගෙන පූජාව කරන තැන වටිනා පිළිමේ තියෙනවා කියලා දකිනවා. ඔවුන්ට අපහු පාරක් කෑදර හැඟීමක් ඇති වෙන්න අරගෙන මෙයාලා කොහොම හරි ඒක ගන්න හිතනවා. ඉතින් හැමෝගෙම අවධානය නැති වෙලාවට මේ මෝඩ හොරු දෙන්න පිළිමේ හොරකම් කරගෙන පැනලා යනවා. පිළිමේ අතුරුදහන් වෙලා කියලා පූජකයාට තේරුණාම ලොකු විපතක ආරම්භයක් කියලා දැනෙනවා. මේ පාර පත්මිනී නවත්තන්නේ නැහැ. පත්මිනී භයානක හිනාවක් එක්ක අතුරුදහන් වෙලා යනවා. ඔන්න හොරුන් දෙන්න පැනලා යනකොට පොලිස් නිලධාරියෙක් මෙයාලව දැකලා මේ රෑ මොකද කරන්නේ අහනවා. මේ හොරු දෙන්නව ප්‍රශ්න කරන්න පොලිසියට අරගෙන යනවත් එක්ක. ඒත් එකපාරටම වාහනේ ඉස්සරහට පත්මිනී ඇවිත් එයාට ලිෆ්ට් එකක් ඕනේ වගේ රඟපාන්න ගන්නවා. ගොඩක් රෑ වෙලා තිබුණ හින්දා පොලිස් නිලධාරියා ලිෆ්ට් එකක් දෙන්න හිතනවා. ඒ අනුව මෙයා කට්ටිය එක්ක වාහනේ අනාතරේදී අර හොරාව පොළඹවගෙන අර පත්මිනීගේ ඇඟිල්ලේ තිබ්බ මුද්ද ඕනකමින්ම ගන්න කියන්නේ ඒක වටින එකක් කියලා. පත්මිනීට ඒක ගලව ගන්න බෑ. හැබැයි එයාට කෙනෙක් ලවා ඒක ගලව ගන්න පුළුවන්. කෑදර කමින් හිටපු හොරු මුද්ද එළියට ඇදලා අර ගන්නවා. පත්මිනී hina වෙලා එතනින් අතුරුදහන් වෙනවා. එතකොට පොලිස් නිලධාරියා පුදුම වෙනවා. එකපාරටම මොකද උනේ කියලා හිතා ගන්න බැරුව. ඒ නිසා ඒ කාන්තාව මායාකාරියක්ද කියලා කල්පනා කරනවා. මේ අතර ළඟ ගෙදරක පූජාවක් පවත්වන්න අරගෙන තියෙනවා දැකලා හොරු දෙන්න කියන්නේ ඒ අය මොනව හරි දන්නවා ඇති කියලා. ඒ අනුව මේ නිලධාරියා හොරු දෙන්න එක්ක ඒ ගෙදරට ගිහින් විස්තර ඇහුවාම පූජකයා පත්මිනී ගැන හැමදේම කියන්න ගන්නවා. ඒත් පත්මිනී ළඟ මුත්තක් නැහැ කියලා දැනගත්තාම හැමෝටම දුවන්න කියනවා. නැත්තම් හැමදෙනාම මැරෙයි කියලා. ඒත් පරක් වුණා වැඩි. පත්මිනී ඇවිත් තොර අගුල් දාලා සියලු දෙනාවම එකින් එක මරන්න පටන් ගන්නවා. හැබැයි අය නිරාජ් එක්ක තමයි ගොඩක්ම තරහින් ඉන්නේ. ඔයා කොහොමද මාව පාවලා දුන්නේ? ඔයා තමයි මුලින්ම මැරෙන්න කියද්දි පත්මිනීගේ අවධානය පොලිස් නිලධාරියට යොමු වෙලා තිබුණ හින්දා නිරාජ් පත්මිනීගේ ඇඟිල්ලට මුද්ද දානවා. මේ පාරත් පත්මිනීට බලේ නැති වෙලා ගිහින් කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ ඇයව අල්ලගත්තාම මට අපහු ඉරේ ඉන්න ඕනේ නැහැ. මට යන්න දෙන්න කියනවා. ඒත් කිසිම කෙනෙක් ඇයි කියන දේ අහන්න යන්නේ නැහැ. පූජකයා අපහු පාරක් චාරිත්‍ර කරන්න පටන් ගන්නවා. පත්මිනීව හිර කරලා දාන්න. ඊළඟට සිද්ධියක් පෙන්නනවා. ඒ නිරාජ් පත්මිනී එක්ක වාහනයක වාඩි වෙලා ඉන්නවා. දෙන්න හොඳින් ඉන්නවා වගේ පේන්නේ. ඒ වෙන දේ මොකක්ද කියලා අපි බලමු. නිරාජ් පත්මිනීට මායා කියලා කතා කරන්න ගන්නවා. හැබැයි මේ කියන දේ මොකක්ද?
අපි මේ ගැන කතා කරන්න කලින් සාක්ෂිට මොකද වුණේ කියලා බලමු. සාක්ෂි නිරාජ්ට ප්‍රතිකාර කරපු ඩොක්ටර්ව හම්බ වෙන්න යනවා. ඔහු එක්ක කතා කරද්දි ෂොක් වෙන විස්තර වගේක් දැන ගන්නවා. නිරාජ් අනතුරකට ලක් වෙලා බරපතල තුවාල වෙලා ඉන්නකොට ඔහුගේ මානසික තත්ත්වය හොඳින් තිබිලා නැහැ. ඔහු අහඹු දේවල් හිතන්න අරගෙන තියෙනවා. නිරාජ් ටික දවසක් හොඳින් ඉඳලා ඊට පස්සේ අමුතු විදියට හැසිරීලා තියෙනවා. මේ දේ අහලා සාක්ෂිට නිරාජ් ගැන දුකක් ඇති වෙලා ඇයි සංවේදී වෙනවා. සාක්ෂි නිරාජ්ගේ ගෙදරට යන්නේ ඔහු ආපහු එයත් එක්ක යන්න ඒ කියලා බලාපොරොත්තු තියාගෙන. ඒත් නිරාජ් ඒ වෙලාවේ ගෙදර හිටියේ නැහැ. නිරාජ් හා මායාගේ ෆොටෝ එකක් තියෙනවා සාක්ෂි දකිනවා. මේකෙන් අදහස් වෙන්නේ නිරාජ් හා මායා අඹු සැමියුවලක් වගේ. නිරාජ් මායාට ලොකු ගමනක් යමු කිව්වත් ඇත්තටම එහෙම කෙනෙක් ඔහු ළඟ නැහැ කියලා පේනවා. නිරාජ් තනියම කියවන්න කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මායා හා නිරාජ් අනතුරකට ලක් වෙලා අසරණ මායා මැරිලා තියෙනවා. ඒ දේ නිරාජ්ගේ මනසට ගැඹුරින්ම බලපාලා තියෙනවා. ඉතින් පත්මිනීගේ කතාව නිරාජ්ගේ මනස තුල මැවුන මනක් කල්පිතයක් විතරයි. ඔහුට කවුරුම හරි කෙනෙක් ළඟ ඉන්නවා වගේ දැනිලා ඔළුව කැක්කුම හැදුනා. ඉතින් පත්මිනී නිසා මේ හැමදේම සිද්ධ වුණ දේවල් නෙමෙයි. ඒක නිරාජ්ගේ මනසේ තිබුණ තුවාලයක් හින්දා වුණ දෙයක්. පත්මිනී කවුරු වුණත් පත්මිනී පරිකල්පනයක් විතරයි. ඉතින් කතාවට හොඳ අවසානයක් තියෙනවා කියලා හිතුවත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් වුණා. ඉතින් මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් අපිව රවට්ටන්නේ මෙන්න මේ විදිහට. ඒ නිසා කතාව ඉවර වෙන්නේ කතාව වෙනස්ම මානයකට අරගෙන ගිහින්. ඉතින් තමන්ගේ බිරිඳගේ මරණයත් එක්ක මනස අවුල් වෙලා ඉන්න සැමියෙක් වුණ නිරාජ් හිතින් මවාගත්ත අමුතු සිද්ධි දාමයක් තමයි හැම දෙයක්ම කියලා තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ආරූපී කියන මූවි එකත් අවසන් වෙනවා. ඔයාලා මේ ෆිල්ම් එකට කැමති වුණාද? එහෙනම් අමතක නොකර ඔයාලගේ අදහස් එකතු කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, channel එකත් අමතක නොකර subscribe කරන්න. එහෙනම් අපි තවත් ලස්සන රිවිව් එකකින් ආපහු එන්නම්.